Hi guys, welcome to my YouTube channel. ඉතින් අද රසම රස ගෝවා රෙසිපි එකක් ගෙනාවා. මේක චූටිප බලනත් හරිම ආසාවෙන් කයි. ඒක නිසා ඔයගොල්ලන්ත් හදලා බලන්න. අපි බලමු මේකට මොනවද ඕන අවශ්‍ය ද්‍රව්‍ය ඒ වගේම කොහොමද මේක හදන්නේ කියලා. Let's go. ඉතින් අපිට මුලින්ම ඕන වෙනවා ගෝවා පැයක්. ඒ වගේම අපිට ඕන වෙනවා අලකිඩි 3ක් සහ ඒ වගේම අපිට ඕන වෙනවා අමු මිරිස් කීපයක්. බිලුණු ගෙඩියක් ඒ වගේම අපිට සුදු ලුණු ඕන වෙනවා. මම සුදු ලුණු බිකි 3ක ප්‍රමාණයක් තමයි මම ගත්තේ. ඊගාවට අපිට ඕන වෙනවා කෑලි මිරිස් තේ හැඳි 3ක් වගේ ප්‍රමාණයක්. ඊගාවට කහ තේ හැඳි කාලක්, ගම්මිරිස් තේ හැඳි 2ක් ප්‍රමාණයක් සහ ලුණු තේ හැන්දක්. ඉතින් ලුණු ඔයගොල්ලන්ගේ රස අනුවට ගන්න. ඒ වගේම තමයි මම මේකට ටින් මාළු එකතු කර ගන්නවා. ඉතින් දැන් අපි මුලින්ම කරන්න ඕනේ අපේ බීලුණු ගෙඩිය හොඳට චොප් කරගන්න ඕනේ. මොකද මේක ඉස්සෙල්ලාම මික්ස් එකක් හදන නිසා අපි බීලුණු ටික හොඳට චොප් කරගෙන ඊගාවට අපි අමු මිරිස් ටිකත් හොඳට හීනියට ලියා ගන්න ඕනේ. මොකද අමු මිරිස් හීනියට ලියාගත්තු තරමට තමයි සැර රස එන්නේ. ඊගාවට අපි සුදු ලුණු ටික හොඳට චොප් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊගාවට අපි ගෝවා කොළ ටික හරි පරිස්සමට ගලව ගන්න ඕනේ. මොකද මේ රෙසිපි එක ගෝවා කොළෙත් එක්ක හදන නිසා ගෝවා කොළේ හරි පරිස්සමට ගලව ගන්න. මෙන්න මේ විදිහට කැඩෙන්න දෙන්න එපා ගෝවා කොළේ නම්. මෙන්න මේ තියෙන්නේ මම ගත්තු ගෝවා කොළ ටික. ඊගාවට අපි ගෝවා කොළ ටික මෙන්න මේ ආකාරයට අපි තඹ ගන්න ඕනේ විනාඩි කිහිපයක්. මෙන්න මේ විදිහට මම නම් ගෝවා කොළ ටික සාමාන්‍යයෙන් තඹ ගත්තේ විනාඩි 20ක් 25ක කාලයක්. ඉතින් මේ තියෙන්නේ මම තඹගත්තු ගෝවා කොළ ටික මාරම ලස්සනයි. ඔයගොල්ලොත් මේ විදිහට තඹ ගන්න. ඊගාවට මම මෙන්න මේ වගේ අල ටික තඹ ගත්තා. ඉතින් මම අල ටික තඹ ගත්තේ විනාඩි 25ක් වගේ ප්‍රමාණයක්. ඊගාවට අපි අල ටික වලවල පොතු ඉවත් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට පොතු ටික ඉවත් කරගන්න. ඊගාවට අපි මේ තියෙන්නේ අපේ මික්ස් එකට ඕන දේවල් අල, ලුණු, අමු මිරිස්, මාළු. මෙන්න මේ දේවල් තමයි අපිට ඕන වෙන්නේ. ඊගාවට අපි සැමන් ටික හොඳට පොඩි කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට මම චූටි දෙයක් කියන්නම්. මේ සැමන් ටික පොඩි කරගන්නකොට අපි සැමන් වල තියෙන කටු ටික ඉවත් කරගන්න ඕනේ. මොකද නැත්නම් මික්සර් එකට කටු අහු වුණාම ඒක පොඩි අවුලක් වගේ තියෙනවා රයිට්. ඒක නිසා මේ විදිහට හොඳට කටු ටික අයින් කරලා හොඳට සැමන් ටික පොඩි කරගන්න. ඊගාවට අපි අල ටික පොඩි කරගන්න ඕනේ. මම අලගෙඩි 3ක් ගත්තට මට ආයේ පස්සේ හිතුණා නිකන් අලගෙඩි 2ක් වගේ ගත්තොත් ඇති කියලා. ඒක නිසා මම අලගෙඩි 2ක ප්‍රමාණයක් ගත්තා. මේ වගේ හොඳට මික්ස් කරගන්න අල ටික හොඳට පොඩි කරගන්න. ඊගාවට අපිට ඕන වෙනවා පොල් තෙල්. ඉතින් මම මෙතන පොල් තෙල් මේ වගේ ප්‍රමාණයක් ගත්තා. මට ඇති කියලා හිතෙන තරමක්. ඔයගොල්ලන්ට ඇති කියලා හිතෙන ප්‍රමාණයට පොල් තෙල් ගන්න. ඇත්තට මම ගත්තේ මේසෙ ඇඳි 4ක් වගේ ප්‍රමාණයක්. හොඳට තෙල් ටික රත් වුණාට පස්සේ අපි මුලින්ම මේකට සුදු ලුණු ටික දාගන්නවා. මෙන්න මේ වගේ සුදු ලුණු ටික බ්‍රවුන් කලර් වෙනකොට අපි ඒකට බීලුණු ටික දාගන්නවා. ඊට පස්සේ හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊගාවට අපි මේකට එකතු කරගන්නවා අමු මිරිස් ටික. මාරම සුවඳක් තියෙනවා. අමු මිරිස් ටික දැම්මම පස්සේ පොඩි සැර සුවඳකුත් එනවා. මෙන්න මේ විදිහට අපි මික්ස් කරගත්තට පස්සේ අපි ඒකට ගම්මිරිස් ටික එකතු කරගන්නවා. ඊගාවට අපි මේකට ලුණු, ඊගාවට කෑලි මිරිස්, කහ මේ ද්‍රව්‍ය ටික එකතු කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඒ සියලු දේවල් එකතු කරගත්තට පස්සේ අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. මෙන්න මේ දේවල් ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊගාවට අපි ඒකට පොඩි කරගත්තු සැමන් ටික දාගන්න ඕනේ.
සම්මන් ටික හොඳට පොඩි කරගන්න. සම්මන් ටිකයි යල ටික. එතකොට තමයි මික්ස් එක රහා. මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට මික්ස් කරගත්තට පස්සේ අපි ඒකට අල ටික දානවා. මෙන්න මේ විදිහට පොඩි කරගත්තු අල ටික අපි අපේ මික්ස් එකට දාන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊගාවට අපි තම්බගත්තු ගෝව කොලේ තියනවානේ. ඒ තම්බගත්තු ගෝව කොලේ උඩට අපි හදාගත්තු මික්සර් එක දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඇත්තටම මේක හරිම රසයි. ඉතින් ගෝව කන්න ආස නැති අය වුණත් මේ විදිහට නම් රහ කර කර කයි. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම හදලා බලන්න. මේක හරිම රස රෙසිපි එකක්. අපි රෝල්ස් උතාන්නේ අන්නේ විදිහට තමයි මේ ගෝව කොලේ ඔතන්න ඕනේ. තදට ඔතන්න නැත්නම් ලෙහෙන්න බලනවා. ඒක නිසා තදට ඔතන්න මෙන්න මේ විදිහට. ඉතින් හරිම රහයි. චූටි බබාලුණත් හරිම ආසාවෙන් කයි. පාටි එකකට එමත් හරිම ෂෝක් රෙසිපි එකක්. ඉතින් thank you so much. මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. Thank you. Bye.